චූටි මේ චූටි ඔයා අර පොල් අහුලන වීඩියෝ එක දැන් වෛරල් වෙලා. හරිද? දස අතේ දැන් ඔයාට පොල් අහුලන්න අඬ ගහනවා කට්ටිය. යනවද? මොකද කියන්නේ? ගානක් හොයාගත්ත හැකි චූටි. පොල් මුදලාලිලාගෙන් සෑහෙන කෝල් ආවා. මොකද කියන්නේ? ආවෙත් පොල් වත්තකට මෙහෙ පොල් ටික අහුලලා දෙන්න. මේ පොල් ටික දැන් මුළු අත්තෙම පොල් ටික අහුලුවා චූටි. ඔයත් ගානක් හොයාගත්ත පොල් ටික අහුලලා. මොකද කියන්නේ චූටි? කීයක් හරි හොයාගත්ත හැකි. අහුලමුනේ. ඕඩර්ස් ටික එහෙනම් මම බාරගන්නද? මම ඔයාගේ මැනේජර් විදියට ගන්නවද එහෙනම්? මට හැබැයි පඩියක් ඕනේ. හරිද? නින්දත් යනවද? නින්දත් යනවද බබාට? පොල් අහුල මහන්සියනේ. පොල් අහුලලා මහන්සිද අප්පා? පොල් ගස්ම කීයක්ද නේද චූටි? මේ මොකද්ද මේක? කොකනට් ගාඩන් රිවර් විලා. කොකනට් ගාඩන් රිවර් විලා එකේ පොල් ගස් ගොඩයිනේ. චූටි දැන් පොල් අහුලලා මහන්සි වෙලාලු ඉන්නේ. පොල් ගෙඩිම කීයක්ද නේද චූටි? ඈ? මැස් එක දුරු ගන්න එපා චූටි. ඔව් මැස්ස පෙන්නන්න බෑ මදුරුව මැස්ස. චූටි හොරෙන් බලන්නේ ඇයි යන්නේ? ඔයා දන්නවද වීඩියෝ කරනවා කියලා? චූටි එච්චර කැමති නෑ ඉතින් කැමරා වලට පෙනී හිටින්න මූණ දෙන්න. ඕවා එන කරදර වැඩනේ චූටි ඊට පස්සේ ප්‍රසිද්ධ වුණාම කිසි නිදහසක් නෑනේ. ඈ? චූටි වෙන වෙලාවට මේකි කියෝනෝ ඇස්ඩියා බලනවා කෝලම් කරනවා. දැන් කැමරා එක වැල්ලුවාම බලන්නේ පැත්තවත්. මාර චූටියෙක් තමයි. සෆා චූටිගේ සීන් එකට මොකද සෆා කියන්නේ ඔයා? ඈ? නැගිටින්නකෝ. ඒ මේ සෆා මෙන් ඈ? මොකද සීන් එක? ඈ? චූටිගේ කේස් එකට ඔයා මොකද කියන්නේ? චූටිව දෙමුද රෙන්ට් එකට දැන් පොල් අහුලන්නේ. සෆා මෙහෙන්නකෝ. මෙහෙන්නකෝ. චූටිව බස්සන්න දැන් අමාරුයි චූටි. ඈ? පුංචම්මව ගන්න වඩා ගන්න. පුංචම්මව ගන්න ඊළඟට. පුංචම්මව ගත්ත ගමන් උළුනන්දට මලපණියත් යන්නේ. සෆෝ දැන් බර කීයද සෆායා? අපෝයි දරන්න බෑ. පොඩි එකා ඔන්න උළුනන්දට මල පැන්නා.